මෙන්න කණ්ඩ. ඒක ගැන බය වෙන්න එපා. ප්ලීස් මේක මගේ ගානේ. So enjoy. මං තනං හිටියා ගොඩක් කේක් වලට කැමති කියලා. ඒත් එයා ඇත්තටම ගොඩක් කෑම කන්නත් ආසයි. ඔයාලට මාවනේ හොයාගන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් මං ආවා. ඒක වගේ වැරද්දක් නෙවෙයි මිස් වගරේ. මං දුවගෙන ඉද්දි මගේ ඔළුව ෂට් එක වැදුනා. ඒ කාලේ ඉන්නේ. මං ජීවිතේට හිතුවේ නෑ කෙනෙක්ට එච්චරටම අවංක වෙන්න පුළුවන් කියලා. ඒත් එයා මගේ ඇස් දෙක දිහා බලාගෙන මට කිව්වා මාව දැක්කාම බය හිතෙන්නේ නෑ කියලා. මිස් වගරේ. මං ජීවිතේට හිතුවේ නෑ හැබැයි. එයා කිකියෝවල ඉගෙන ගන්න කියලා. ඊයේ කියපු දේවල් වලට සෝරි. ඔයා ඊයේ රාත්‍රියේ ඔයා දුකෙන් හිටියේ ගොඩක්. ඒක නිසා සෝරි. මං හිතලා නෙවෙයි කරපු දෙයක් කරේ. පොඩකින්ද ඔයාට අවුලක් නෑ නේද? ශිදුරු වල ඉන්න මගේ යාළුවෝ කිකියෝවල අයට බනිද්දි මට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද දැන් ඒක හැමදාම වගේ වෙන දෙයක්. මං දන්නවා අපේ ඉස්කෝල දෙක එකිනෙකාට අකමැති කියලා. ඒත් එයාලා වාට බයිනවා කියලා දැනෙද්දි මට ඒක දරා ගන්න බැරි වුණා. ඒකට මං අකමැතියි. ඒත් මං හිතුවා මාත් එක කතා කරොත් එහෙම ඔයත් ප්‍රශ්න වලට පැටලෙයි කියලා. ඒක නිසා මං කතා කරේ නෑ. මං කරපු වැරදි මට හදාගන්න දෙන්න මිස් වගරේ. මට සමාවෙන්න ඉස්කෝලවල තිබ්බ ප්‍රශ්න නිසා මං ඔයාගෙන හිතුවේ නැති එකට. මන්ත් ඔයා එක්ක කතා කරන්න මාර කැමතියි.